සුබ දවසක් යාළුවනේ. අපි එහෙනම් Telegram group එකක් හදාගන්නේ කොහොමද කියලා බලමු. යාළුවනේ මෙන්න මේ වගේ app එකට යන්න. app එකට ගිහින් මෙන්න මේ ඉරි තුන ක්ලික් කරන්න. මේ ඊතලෙ පෙන්නන්නේ. right. ඉරි තුන ක්ලික් කළාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට වැටෙනවා යාළුවනේ. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට වැටුනහම යාළුවනේ මෙතන මේ new group කියලා තියෙන තැන ක්ලික් කරන්න. හරි දැන් ඔයාලට මෙතන මේ ඔයාලගේ group එකේ name එක ඉල්ලනවා. ඔයාලගේ group එකට දාන name එක මෙතනට දෙන්න. right. දීලා යාළුවනේ ඔයාලා කැමති නම් මෙතන ඔයාලගේ profile photo එකක් දාගන්න පුළුවන්. හරි මාක් දෙන්න. හරි යාළුවනේ ඔච්චරයි බලන්න හරිම සරලයි හරිම පහසුයි නේද යාළුවනේ. right. අපි යාළුවනේ දැන් මේකට බලමු කොහොමද අපි කෙනෙක් add කරගන්නේ කියලා. right. මේ විදිහට ඔයාගේ members කෙනෙක් හොයාගන්න යාළුවනේ. මම මෙන්න මේ විදිහට බලනවා මගේ friends list එකට ගිහින් මෙන්න මේ වගේ right. එතන මේ වීඩියෝ එක skip නොකර බලන්න යාළුවනේ. හරිම සරලයි හරිම පහසුයි යාළුවනේ. right. මෙන්න මෙතන my කියන තැන දෙනවා මගේම නම්බර එක යාළුවනේ. right. දැන් ඔන්න යාළුවනේ අපි group එක edit කරා. මෙන්න මෙතන යාළුවනේ group එක edit කරලා ඉවරනහම මේ හරි මාක් එක උඩ තියෙන්නේ. අන්න එතන හරිය ගාවෙන් ක්ලික් කරලා group එක save කරන්න යාළුවනේ. ඉතින් යාළුවනේ කොහොමනයි මේ වීඩියෝ එකෙන් තියෙන්නේ හරිම සරලයි හරිම පහසුයි WhatsApp group එකකට යාළුවනේ හරි ලේසි මේ ක්‍රමය. ඉතින් හරි යාළුවනේ. එහෙනම් යාළුවනේ වෙනද වගේම ඔයා මගේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් අමතක නොකර channel එක subscribe කරන්න. වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් like එකක් comment එකක් දාලා තවත් කෙනෙක්ට මේ වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් ගන්න share කරන්න. එහෙනම් ඔයාලට අපේ channel එකෙන් මොනවා හරි ඉදිරිපත් කරගන්න වීඩියෝ එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක යටින් comment එකක් දාලා තියන්න. ඒකට පිළිතුරක් විදිහට අපි වීඩියෝ එක කරගෙන එනවා. එහෙනම් යාළුවනේ මගේ වීඩියෝ එක skip නොකර බැලුවට මගෙන් ගත්ත දැනුම ඔයාලා බෙදාගත්තට බොහොම ස්තුතියි.